Hi, welcome to my YouTube channel. ඉතින් අද vlog එක ටිකක් වෙනස්. අද මම ගෙනාවේ අපේ පුංචිගේ වටලප්පම් රෙසිපි එක. ඉතින් මේ තියෙන අවශ්‍ය ද්‍රව්‍ය ඉතින් මේ විදිහට චූටිවට කපාගත්ත හකුරු ග්‍රෑම් 500ක් ඕනේ. තව පොල් කිරි කෝප්පයක්, කරඳ මුංගු 5ක්, ඒ වගේම කැරමල් කරගත්ත සීනි ඕනේ. ඒ වගේම බිත්තර 15ක් ඕනේ. ඉතින් බිත්තර එකින් එක කඩාගෙන බ්ලෙන්ඩර් එකට දාගන්න. මොකද එක බිත්තරයක් හරි සවුත් වෙලා තිබුණොත් අපිට බිත්තර 15ම විසික් කරන්න වෙනවා. ඒ නිසා එකින් එක බිත්තරේ කඩාගෙන බ්ලෙන්ඩර් එකට දාගන්න ඕනේ. ඊට පස්සේ ඒකට කහ ස්වල්පයක් එකතු කරනවා. ඉතින් මේ විදිහට බ්ලෙන්ඩර් එකෙන් දෙපාරක් විතර බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. ඊට පස්සේ බ්ලෙන්ඩ් කරගත්ත මික්ස්චර් එක බෝල් එකකට දාලා චූටිවට කපාගත්ත කිතුල් හකුරු ටිකෙන් ටික එකතු කරලා ඒක හොඳට මික්ස් කරගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට පදම ඇවිල්ලා තියෙන්න ඕනේ කිතුල් හකුරු ටික එකතු කරාට පස්සේ. ඉතින් ඒකට පොල් කිරි කෝප්පයත් එකතු කරගෙන හොඳට මික්ස් කරගන්න ඕනේ. කරඳ මුංගු ටිකත් අපි මේ විදිහට එකතු කරගෙන ආපහු හොඳට මික්ස් කරගන්න ඕනේ මේ ටික. ඊට පස්සේ අපි නිවෙන්න තියාගත්ත කැරමල් ටිකත් ටිකෙන් ටික එකතු කරගෙන අපි මේක හොඳට මික්ස් කරගන්න ඕනේ. දැන් අපි ලුණු ස්වල්පයකුත් එකතු කරගෙන ආපහු හොඳින් මික්ස් කරගන්න ඕනේ. අවසානෙටම අපි වැනිලා ඩ්‍රොප්ස් 3ක් විතර ඇඩ් කරගන්නවා සුවඳට රසට දෙකටම. ඉතින් ඊට පස්සේ ආපහු හොඳින් මික්ස් කරගන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ මික්ස් එක අන්තිමට හැදෙන්නේ. මෙන්න මේ වගේ ෆොයිල් පේපර් එකකින් අපි අපේ බෝල් එක කවර් කරගන්න ඕනේ. ෆොයිල් පේපර් එකක් නැත්නම් ඔයාලට පියනකින් උනත් ඔයාලගේ බෝල් එක කවර් කරගන්න පුළුවන්. ස්ටීම් කරගන්න වැඩේට අපිට රයිස් කුකර් එකක් පාවිච්චි කරන්න පුළුවන්. දැන් ඉතින් අපේ වටලප්පම් මික්ස්චර් එක අපි විනාඩි 40ක් ස්ටීම් කරගන්න ඕනේ. ඉතින් විනාඩි 40කට පස්සේ අපේ වටලප්පම් එක රෙඩි. මාරම රසක් තිබ්බේ මේ වටලප්පම් එකේ. ඇත්තටම මාරම රසයි. ඉතින් ඔයාලත් හදලා බලන්න. පොඩි ඉන්ග්‍රෙඩියන්ට්ස් වගේක් තමයි අපිට ඕනේ. ඉතින් හරිම රසයි. ඔයාලත් හදලා බලන්න. හදලා බලලා කමෙන්ට් එකක් මටත් දාගෙන යන්න. ඉතින් මේක තමයි මගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක වටලප්පම් හදපු. ඉතින් මම පුංචිගේ වටලප්පම් ගැන මාරම ආසයි. ඉතින් මට හිතුණා ඔයාලත් එක්ක ඒක බෙදා ගන්න. ඉතින් ඔයාලත් හදලා බලලා මට කමෙන්ට් එකක් දාගෙන යන්න. තවත් දවසකින් හම්බ වෙමු. ගිහින් යන්නම්. Thank you for watching this video. Bye bye.